අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම ගැන. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඕන කරන්නේ ප්‍රධාන වශයෙන් තියරි කොටස් තුනයි. ඒ කියන්නේ මේ තියරි කැලි තුන පුළුවන් නම් ඔයාලට ඕනම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්, ඒ කියන්නේ ආවර්තිතාව වගේ තියෙන ඕනම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්න පුළුවන් කමක් තියෙනවා. හරි. එහෙනම් එමු ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. හරි. අපි ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පාවිච්චි කරන මූලධර්ම තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් මූලධර්ම තුනක් තියෙනවා. හරි. ඒව තමයි අපි ප්‍රධාන වශයෙන් ගන්නවා පළවෙනි එක විදියට අව්භාව මූලධර්මය. නැත්තම් මේකට කියනවා අපි ගොඩනැන්වීමේ මූලධර්මය කියලා. මොකද්ද? පළවෙනි එක අව්භාව මූලධර්මය. අව්භාව මූලධර්මය. නැත්තම් මේකටම අපි කියන ගොඩනැන්වීමේ මූලධර්මය කියලා. හරි. අව්භාව මූලධර්මය නැත්තම් ගොඩනැන්වීමේ මූලධර්මය. දෙවෙනි එක විදියට අපිට ගන්න පුළුවන් පවුලේ බහිෂ්කාර මූලධර්මය. අපි ගමුකෝ හුන්ස් නීතිය. හුන්ස් නීතිය කියලා එකක් තියෙනවා. හුන්ස් නීතිය. තුන්වෙනි එක තමයි පවුලි බහිෂ්කාර මූලධර්ම. පවුලි බහිෂ්කාර මූලධර්ම. හරි. ඒ කියන්නේ අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න අපි පාවිච්චි කරන ප්‍රධාන මූලධර්ම තුනක් තියෙනවා. අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය, හුන්ස් නීතිය සහ පවුලි බහිෂ්කාර මූලධර්මය කියන තුන. අපි මේ වීඩියෝදී කතා කරන්නේ මෙන්න මේ අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය ගැන. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම කියලා දාගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම කියලා දාගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම සඳහා භාවිතා කරන මූලධර්ම තුනකි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම සඳහා භාවිතා කරන මූලධර්ම තුනකි. එක අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය කියලා කියනවා. අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය. දෙක හුන්ස් නීතිය. හුන්ස් නීතිය. තුන්වෙනි එක පවුලි බහිෂ්කාර මූලධර්මය. හරි. අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය. දෙවෙනි එක හුන්ස් නීතිය. තුන්වෙනි එක විදිහට ගන්න පුළුවන් පවුලි බහිෂ්කාර මූලධර්මය කියන එක. හරි. එහෙනම් ඒක යටතේ ගන්න පළවෙනි එක අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය. හරි. අව්භාව මූලධර්මය නැත්නම් ගොඩනැන්වීමේ මූලධර්මය. මොකද්ද මේ අව්භාව මූලධර්මයේදී කියන්නේ? හරි. අව්භාව මූලධර්මය ගත්තට පස්සේ අව්භාව මූලධර්මයේදී කියන්නේ හරිම සරල දෙයක්. හරි. අව්භාව මූලධර්මයේදී කියන්නේ යම් උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට. නැත්නම් උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි යම් පරමාණුකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අව්භාව මූලධර්මයේදී කියන්නේ මොකද්ද? අව්භාව මූලධර්මයේදී කියන්නේ උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන අණුපිළිවෙලට තමයි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අපි මුලින්ම ඒක ලියමු. හරි. දාගන්න. අව්භාව මූලධර්ම යටතේ උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වෙනවා. උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වෙනවා. උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හරිම සරල දෙයක්. හරි. මම ගන්නවා න්‍යෂ්ටි. මේ තමයි න්‍යෂ්ටි. හරි. ඔයා දන්නවා ප්‍රධාන ශක්ති මට්ටම් ගත්තොත් මේක පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම, මේක දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම, මේක තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම, මේක හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම කියලා ගමුකෝ. මේ ටික ගත්තොත් ඔයා දන්නවා මේක පළවෙනි, මේක දෙවෙනි, මේක තුන්වෙනි, මේක හතරවෙනි. හරි. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ අපි කතා කරා. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන S උපශක්ති මට්ටම විතරයි. හරි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S සහ P කියන දෙකම. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ SP D කියන තුනම තියෙනවා. හරි. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ SP DF කියන හතරම තියෙනවා. මොකද පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන S විතරයි, දෙවෙනි එකේ SP කියන දෙක තියෙනවා, තුන්වෙනි එකේ SPD තියෙනවා, හතරවෙනි එකේ SP DF කියන හතරම තියෙනවා උපශක්ති මට්ටම්. එහෙනම් මෙයා කියන්නේ මොකද්ද? යම් උපශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා කලින් කතා කරලා තියෙනවා ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන පිළිවෙලට මොකක්ද? න්‍යෂ්ටියේ ඉඳන් ඉවතට යන්න ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තියට වඩා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය වැඩි, ඊටත් වඩා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය වැඩි, ඊටත් වඩා හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන්නේ පළවෙනි එකට වඩා දෙවෙනි එකේ වැඩි, ඊට වඩා තුන්වෙනි එකේ වැඩි, ඊට වඩා හතරවෙනි එකේ වැඩි කියන පිළිවෙලට තමයි ප්‍රධාන ශක්ති මට්ටම් වල ප්‍රධාන ශක්තිය වැඩි වීම සිද්ධ වෙන්නේ. මේ පිළිවෙලටම තමයි මොකක්ද ඉතින්
උපශක්ති මට්ටමවල ශක්තිය වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමට වඩා දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඊට වඩා දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ P වල ශක්තිය වැඩි. ඊට වඩා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S වල වැඩි. ඊට වඩා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ P වල වැඩි. ඔන්න ඔය පිළිවෙලට තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. හරි. ඔක්කොටම කලින් අපි කතා කරමුකෝ උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. හරි. මම ගන්නවා උපශක්ති මට්ටම් පවතින පිළිවෙල. හරි. උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. හරි. මම මෙහෙම දෙයක් කරනවා. පළවෙනි S නේ. S උපශක්ති මට්ටම මේකනේ තියෙන්නේ මුලින්ම. ප්‍රධාන ශක්ති මට්ටමේ කියලා මේක හඳුන්වන්න ප්‍රධාන ශක්ති මට්ටම කියන එක සංකේතවත් කරන්න මම මෙතනින් එක කියලා දානවා. 1S කියලා තමයි කියන්නේ. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. එහෙනම් මුලින්ම උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල ගත්තට පස්සේ මුලින්ම තියෙනවා S උපශක්ති මට්ටම. ඊට පස්සේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම S එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 2P එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 3S එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 3P එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? 3D එක. ඊට පස්සේ 4S එක. ඊට පස්සේ 4P එක. ඔන්න ඔය පිළිවෙල තමයි උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. හරි. මේ තමයි උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. S උපශක්ති මට්ටම. ඊට පස්සේ අපිට 2P හම්බ වෙනවා. ඊට පස්සේ 2S හම්බ වෙනවා. ඊට පස්සේ 2P හම්බ වෙනවා. ඊට පස්සේ 3S හම්බ වෙනවා. ඊට පස්සේ 3P හම්බ වෙනවා. ඊට පස්සේ 3D හම්බ වෙනවා. ඊට පස්සේ 4S හම්බ වෙනවා. ඊට පස්සේ 4P මේ තමයි උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. හැබැයි මෙන්න මම එනවා අර උපශක්ති මම කියවන අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕන කරන්නේ ප්‍රධාන කරුණු 3යි කියලා. තියර කැල් 3යිනේ. පළවෙනි තියර කරුණ. පළවෙනි තියරන කරුණ තමයි දැන් මම මේ කතා කරන්න හදන්නේ. ඒ තමයි උපශක්ති මට්ටම් තියෙන්නේ මේ පිළිවෙලට උනාට උපශක්ති මට්ටම් තියෙන පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද උපශක්ති මට්ටම් තියෙන්නේ මේ පිළිවෙලට බව ඇත්ත. හැබැයි උපශක්ති මට්ටම් තියෙන්නේ මේ පිළිවෙලට උනාට මේ පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල. ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල. අපි අර කතා කරේ මොකද්ද? උපශක්ති මට්ටම් තියෙන පිළිවෙල. දැන් අපි කතා කරන්න හදන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල. 1S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන. ඒක හරි. ඊට පස්සේ 2P වලට පිරෙන. ඒකත් හරි. 2P නෙමෙයි 2S වලට. 2S වලට. ඒකත් හරි. ඊට පස්සේ 2P වලට පිරෙනවා. ඒකත් හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 3S වලට පිරෙනවා. ඒකත් හරි. ඊට පස්සේ 3P වලට පිරෙනවා. ඒකත් හරි. හැබැයි ඊට පස්සේ 3P වලින් පස්සේ 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. එහෙනම් ওই 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් 4S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ 3D වලට කලින් 4S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. ඔය 4S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරුණාට පස්සේ තමයි 3D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ආයෙ ගත්තොත් සාමාන්‍යයෙන් උපශක්ති මට්ටම් පිහිටන්නේ මුලින්ම 3D ඊට පස්සේ 4S තමයි. හැබැයි මෙන්න මේ 3D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට මෙන්න මේ 3D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් 4S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. මෙන්න මේ 4S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීලා පස්සේ තමයි 3D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ සාමාන්‍ය විදියටම යනවා. මෙතන පොඩක් ඉඩමදි. ඒක නිසා මම ගන්න උඩට සාමාන්‍ය විදියටම යනවා 3D වලින් පස්සේ අපිට හම්බ වෙන මොකද්ද? 3D 4S කතා කරා. ඊට පස්සේ අපිට 4P හම්බ වෙනවා. 4P වලින් පස්සේ 4D හම්බ වෙනවා. අන්න තව කරා. 4P වලින් පස්සේ 4D හම්බ වෙනවා. හැබැයි 4D වලට මුලින් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. 4D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් කාට පිරෙනවද? 5S කියන කෙනාට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. 5S කියන කෙනාට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. 5S වලට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි කාටද? 4D කියන කෙනාට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. 4D වලට ඉලෙක්ට්‍රෝන පිරුණාට පස්සේ සාමාන්‍ය විදියටම අර තියෙන පිළිවෙලටම 4S වලට පස්සේ අපි කතා කරේ 4P වලින් නැවතුනේ. ආයෙ එකක් තියෙනවා 4P වලින් නැවතලා තියෙන. ඊට පස්සේ 4D තියෙනවා. 4D තියෙනවා. මෙතෙන් ඉඳන් ගන්නම් මම. 4D තියෙනවා. 4D වලින් පස්සේ සාමාන්‍ය විදියටම 4F වලට පිරෙනවා. ওই විදියට සාමාන්‍ය විදියට යන එක තමයි වෙන්නේ. හරි. මොකක්ද එහෙනම්? උපශක්ති මට්ටම් පිහිටන පිළිවෙල ගත්තට පස්සේ පළවෙනි 1S 2S 2P 3S 3P 3D 4S 4P කියන පිළිවෙලට උපශක්ති මට්ටම් පිහිටන. හැබැයි මේ උපශක්ති මට්ටම් තියෙන පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ නැහැ. උපශක්ති මට්ටම් මේ පිළිවෙලට තිබ්බයි කියලා මේ පිළිවෙලටම
ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මේ සාමාන්‍ය පිළිවෙලට ගිහිල්ලා මෙන්න මෙතෙන්දි වෙනසක් වෙනවා. ඒ තමයි 3D 4s නේ තියෙන්නේ. හැබැයි 3D වලට මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. 4s වලට මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙනවා. 4s වලට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එතනින් ගියා ආපහු 4p තියෙනවා. 4p වලින් පස්සේ අපිට හම්බ වෙනවා 5 ඊට පස්සේ හම්බ වෙනවා 4d නේද? 4p වලින් පස්සේ අපිට හම්බ වෙනවා 4d. හැබැයි 4d වලට මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. 4d වලට කලින් 5s වලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. 5s වලට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි 4d වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. සරලවම කිව්වොත් මෙච්චරයි. මෙච්චර මතක තියාගන්න දෙයක් නැහැ. ඔයා 4s 3d වලට කලින් 4s උපශක්ති මට්ටමට පිරෙනවා. ඊට පස්සේ ආයෙ අපි කතා කරනවා මොකද්ද 4d වලට කලින් 5s වලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එහෙම මතක තියාගන්න දෙයක් නැහැ. ඔයාට ලේසිම විදිය තමයි මතක තියාගන්න d උපශක්ති මට්ටමට කලින් s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා සරලව මතක තියාගන්න. මොකද d උපශක්ති මට්ටමට කලින් s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා සරලව මතක තියාගන්න තියෙනවා. එහෙනම් පළවෙනි පොයින්ට් එක මොකද්ද ඔයාට ඕන කරන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පළවෙනි පොයින්ට් එක තමයි මොකද්ද? d උපශක්ති මට්ටමට කලින් d වලට පෙර d උපශක්ති මට්ටමට කලින් මොකද්ද? s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරේ කියන එක තමයි ඕන කරන්නේ. හරි. මොකද්ද? ඕන කරන්නේ හරි පළවෙනි පොයින්ට් එක ඕන කරන d උපශක්ති මට්ටමට කලින් s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියන කොන්න එක පොයින්ට් එකක් හරි. මම කියවන තුනක් තියෙනවා කියලා. ඉරිකල් තුනක් පළවෙනි එක හරි d උපශක්ති මට්ටමට කලින් සරලව කියන්නේ මෙහෙම කියන්න ඕනේ නැහැ නේද? 4s වලට පිරලා පස්සේ 3d වලට පිරෙනවා. ඒ කියන්නේ 3d වලට කලින් 4s වලට පිරලා එහෙම කියන්නේ නැතුව මම කෙලිම කියනවා d උපශක්ති මට්ටමට කලින් s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවයි කියලා සරලව කිව්වා. එහෙනම් මොන පළවෙනි එක හරි තා දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? ඊට කලින් අපි මුලින්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ඉමු. හරි. ඊට කලින් ඔක්කොම අර අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටිකක් ලියලා ඉමු. හරි. එහෙනම් මම එනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටිකක් ලියලා දෙන්නයි යන්නේ. මම ගන්න ඔක්සිජන්. ඔක්සිජන් ගන්න. ඔක්සිජන්ගේ අයිනේ තියෙන්නේ 8යි. හරි. ඊළඟට මම එනවා මට දෙන්න ෆෙරස් වල. අපිට ඒක තියෙන්නේ Fe වල 26යි. ඊට පස්සේ මට ඕන කැල්සියම් දෙන්න. කැල්සියම් වල තියෙන්නේ 20. කැල්සියම් වල තියෙන්නේ අපිට 20යිනේ හම්බ වෙන්නේ. කැල්සියම්. හරි. ඔන්න ඔය ටිකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නයි තියෙන්නේ. ඊට කලින් මට මතක් කරන්න දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. අපි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි මුලින්ම ලියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියන එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට අපි මුලින්ම ලියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියන එක. හරි. ඊට පස්සේ අපි ලියනවා උපශක්ති මට්ටම මොකක්ද කියන එක. S නේ. හරි. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටම S උපශක්ති මට්ටම. මුලින්ම ලියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියන එක. ඊට පස්සේ ලියනවා උපශක්ති මට්ටම මොකක්ද කියන එක. ඊට පස්සේ මෙතන උඩින් ලියනවා මේකේ පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන නෙමෙයි පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. මෙතන අපි දාන්නේ පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. හරි. මෙතන අපි දාන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මෙතන අපි දාන උපශක්ති මට්ටම. මෙතන පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. මෙතන අපි දාන්නේ පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන. හරි. එතකොට දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකක්ද අර පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කියන කතාව කියලා. ඒක ඊට කලින් වීඩියෝ එකේ කියලා ඇති. හරි කාක්ෂික සම්බන්ධයෙන් කතා කරනකොට මතක නැත්නම් මම ආයෙ කියන්න. හරි. කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. නෑ ඒක ඔය ඕන වෙන්නේ නෑ නෙමෙයි. නෑ අපි ඒක කතා කරමු. හරි. පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන විතරක් කියලා දාන්න. හරි. මෙහෙමනේ S උපශක්ති මට්ටම තියෙනවා. උපශක්ති මට්ටම SPDF නේ තියෙන්නේ. හරි. S උපශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2. P උපශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6යි. D උපශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. F වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 14යි. 2 6 10 14 කියලා මතක තියාගන්න ඕනේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් දාගන්න. උපශක්ති මට්ටම SPDF කියලා තියෙනවා. S වල තියෙන පුළුවන් 2යි 6යි. ඊට පස්සේ 10යි 14යි. කියන්නේ S උපශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. P වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6යි. D වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. F වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 14යි කියලා අපිට ගන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් දාගන්න. හරි. ඊළඟට අපි මෙතනනේ හිටි උපශක්ති මට්ටම අපි මුලින්ම ලියන ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියන එක අපි මුලින්ම ලියන ඊට පස්සේ උපශක්ති මට්ටම ඊට පස්සේ පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි අපි මෙතනින් දාන ටික කරන්නේ. දැන් ලියාගෙන යන්නයි තියෙන්නේ. හරි. ඔක්සිජන්.
ඔක්සිජන් ගත්තට පස්සේ ඔක්සිජන් වල 8යිනේ. හරි. ඔක්සිජන් වල 8 ගත්තොත් පළවෙනියටම පිරෙන්නේ කාටද? 1s වලට. 1s වලටනේ පළවෙනියටම පිරෙන්නේ 1s වලට. 1s වලට S උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන මම කිව්වා 2යි කියලා. 2 6 10 14 නේ යන්නේ. SPD S උපශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි කියලා කිව්වා. එහෙනම් මම මෙතනින් 2 දැම්මා. තේරුණා? මුලින්ම ලියන්න ප්‍රධාන ශක්ති මට්ටම ඊට පස්සේ උපශක්ති මට්ටම පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. හරි. පැවතිය හැකි නෙමෙයි පිරෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි දාන්නේ. හරි. මෙතෙන් දැන් S උපශක්ති මට්ටමේ 2ක් පිරුණා. තව 8ක් තිබ්බනේ. 2ක් පිරුණා. තව 6ක් ඉතුරු. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටම් ලියනකොට පොඩ්ඩක් ඈඩ් කරන්න ඕන. ප්‍රධාන ශක්ති මට්ටමේ ප්‍රධාන ශක්ති මට්ටමට පොඩ්ඩක් ඈඩ් කරන්න ඕන. හරි. දැන් මම තෙන් පොඩ්ඩක් ඈඩ් කළා මම ලියනවා දෙවන ප්‍රධාන 2s නේ මට හම්බ වෙන්නේ. 2s වල තියෙනත් පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? මට ඊට පස්සේ හම්බ වෙන්නේ 2s. 2s වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන ගානත් 2යිනේ. එහෙනම් මෙතනට 2ක් දුන්නා. 2ක් දුන්නාට පස්සේ 2s මොකද්ද වෙන්නේ? තව කීයක් ඉතුරුද? දැන් මෙතන 4ක් ඉවරයි. තව 6ක් ඉතුරුයි. හරි. දැන් ඊළඟ ටික පෙරෙන්න කාටද? 2s කින් පස්සේ කවුද ඉන්නේ? 2s වලින් පස්සේ ඉන්නවා 2p. 2p වලට තමයි ඊළඟ ඉලෙක්ට්‍රෝන 6 පෙරෙන්න ඕන. 2p වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගානත් 6යි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 6ම දාන්න පුළුවන්. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රධාන ශක්ති මට්ටම් වෙන් කරන්න අපි පොඩ්ඩක් ඈඩ් කරනවා. ඒ වගේම තමයි උපශක්ති මට්ටමුත් අපි ඈඩ් කරනවා. හැබැයි ප්‍රධාන ශක්ති මට්ටම් තරම් ලොකු පරතරයක් කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් අතර පරතරයට වඩා උපශක්ති මට්ටම් දෙකක් ලියනකොට ඒ දෙක අතර පරතරය අඩුවෙන් තියන්න. දැන් මම මෙතනින් ලියන්නේ මට හම්බ වෙන්නේ 2p නේ. 2p මම දැම්මා. හරි. 2p වල තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගානත් 6යි. තව ඉතුරුත් 6යි. එහෙනම් ඒ 6 මෙතනින් මම දැම්මා. 1s2 2s2 2p6 කියලා තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලට පේනවා මේ ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් වෙන් කරන පරතරයට වඩා උපශක්ති මට්ටම් දෙකක් අතර පරතරය අඩුවෙන් තියන්න. හරි. පෙරත් 26ක් තියෙනවා. මේක පොඩ්ඩක් දිගට යන්න තියෙනවා. හරි. 1s2 මම ලියනවා ආයි 2s2. හරි. මෙතන පොඩ්ඩක් ඉඳලා තිබ්බා 2p6 කියලා දැම්මා. හරි. ඊළඟට යනකොට 26ක් නේ 2p6 කියලා ගත්තා. එතකොට මෙතන 10ක් තියෙනවා. හරි. 2p6 කියලා ගන්න. 2p වලින් පස්සේ කවුද ඉන්නේ? 3s 2p ඊට පස්සේ 3s වලට ඉන්න ඔන්න ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් ලෝක පොඩ්ඩක් වැඩියෙන් ඉඳ තිබ්බා. 3s වලට පිරෙන්න පුළුවන් උපරිම ගාන 2යි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 3s වලින් පස්සේ 3p වලට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6ක් නේ. 6යි. හරි. ඉලෙක්ට්‍රෝන ගාන 6යි. ඒක හරි. හරි. 3p වලට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6යි. ඒකත් හරි. දැන් කොච්චර තියෙනවද? 10යි 8යි 18ක් තියෙනවා. 26ක් ඕන. හරි. දැන් මොකද්ද කරන්නේ? මේකෙන් පස්සේ ඉන්න කවුද? 3p වලින් පස්සේ 3d ඉන්නවා. මං කිව්වා මොකද්ද? 3d වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. 3d වලට කලින් 4s වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. මුලින්ම 3d තිබ්බට 3d වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ නැහැ. 3d වලට කලින් 4s වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? 4s මේකෙන් පස්සේ ඉන්නේ 4s නේ. මෙහෙමනේ ඉන්නේ. එහෙනම් 4s වලට තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කාටද? 4s වලට තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. මෙතන 6යි දැන් මෙතන තියෙනවා 2යි 10යි 18ක් තියෙනවනේ. 18යි 4s වල තියාගන්න විස්තුප ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකක් නිසා මේ දෙක දැම්මා. දැන් කීයක් තියෙනවද? දැන් තියෙනවා 6යි 10යි 20ක් තියෙනවා. තා 6ක් ඉතුරුයි. d උපශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? කීයක් තියෙනවද? කීයක්ද? 2 6 10යි. 10ක් තියාගන්න පුළුවන්. හැබැයි වැඩියනුත් එක තියෙනවනේ. හරි. 10ක් තියාගන්න පුළුවන්. තව ඉතුරු වෙලා තියෙන්නේ 6යි. 10ක් උපරිමයෙන් තියාගන්න පුළුවන් නේ 6යි තියෙන්නේ. හරි. ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව 6 දාන්න පුළුවන්. හැබැයි 10ට වඩා තියාගන්න බෑ. මොකද පුළුවන් උපරිමයෙන් 10යිනේ. 10ට වඩා වැඩි වුණොත් ඊළඟ කෙනාට පිරෙනවා. දැන් මෙයාත් තියෙන්නේ 6යි ඉතුරු වෙලා තියෙන්නේ 6. කෙලින් පුරව ගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න හරිද කියලා. 10යි. එතනින් 6යි. 20යි 26යි. හරි. තේරුණා? ඔයාලට මෙතනත් පේනවා මේ පරතරය ගත්තට පස්සේ මේ ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය වැඩි උපශක්ති මට්ටම් දෙකක් අතර පරතරයට වඩා. හරි. ඊළඟ කතාව. අපිට ඕන නම් මේක මෙහෙම ලියන්න නැතුව හරි. ඔයාලට ඕන නම් මේක මෙහෙම ලියන්න නැතුව මේ පිරෙන ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙලටනේ. අපිට ඕන නම් ශක්ති මට්ටම් තියෙන පිළිවෙලට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ටික මේ විදිහටම ලියන්න. ලියලා මෙතන හම්බ වෙන්නේ 3D නේ. 3p වලට පස්සේ 3p6 වලට පස්සේ තියෙන්නේ 3D නේ. ඔයාලට මේ ශක්ති මට්ටම් තියෙන පිළිවෙලට නැතුව ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙලට ඕන නම් ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. ඒ කියන්නේ
ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 4s වලට කියලා 4s2 කියලා ලියලා ඊට පස්සේ 3d6 කියලා ඔහොම ලියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙලට ලිව්වත් හරි නැත්නම් ශක්ති මට්ටම් තියෙන පිළිවෙලට ලිව්වත් හරි නැත්නම් කාට ඕනනම් ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙලට ලිව්වත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ওই විදිහට ලියලා දාන්නත් පුළුවන්. හරි. ඊළඟට මම ගත්ත කැල්සියම් වෙනවා. ඔව්. කැල්සියම් 20. එකත් ලියමු. 20යිනේ. හරි. කැල්සියම් 20 එක නම් අහලුකෝ යන්නේ 1s2 2s2 2p6 දැන් කීයක් පිරලා ඉවරද 10ක් තියෙනවා තව 10යි ඕන 3s2 3p6 හරි එතකොට මෙතන 10 18 19 20 තා දෙක ඉතුරුයි 3p වලට පස්සේ තියෙන්නේ 3d හරි 3p වලට පස්සේ තියෙන්නේ 3d 3d වලට පස්සේ තමයි 4s තියෙන්නේ හැබැයි ඔයා දන්නවා d උපශක්ති මට්ටමට කලින් s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන නිසා මොකද්ද මේ 3D වලට කලින් 4s වලට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙනවා. එතකොට ඔන්න 20 හරි දැන් මෙතන ඉලෙක්ට්‍රෝන පිරීමක් සිද්ධ වෙන්නේ බිඳුවයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැත්නම් ඉතින් ඒක ලියන්න ඕන කමක් නැහැ. තේරුණා? දැන් මෙතන බිඳුවයිනේ. හරි. මෙතන බිඳුවයිනේ. 1s2 2s2 2p6 ඔය විදිහට ගිහිල්ලා දැන් මෙතන තියෙන්නේ 3p මේ විදිහට යන්න. හරි. 3p6 ඊට පස්සේ 3d තියෙනවා. ඊට පස්සේ 4s නේ තියෙන්නේ. 3D උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන නැහැ කියන්නේ ඒක ලියන්න ඕන කමක් නැහැ. ඔයාට කෙලින්ම 3p6 වලින් පස්සේ OS2 කියලා ලියන්න පුළුවන්. හරි. ලියන්න ඕන කමක් නැහැ. හරි. ඔයාට ඕන නම් මේක මේ තියෙන පිළිවෙල එක අවුලක් නැහැ. ඔබ දාගන්න. හරි. දැක්කනේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන පිරෙන මෙයාගේ බිඳුවයි 20ක් පිරෙලා ගියා. පිරෙන්න ඊටු ටික පිරෙනවා. හරි. බිඳුවයි තියෙන්නේ. එයා බිඳුව ලියන්න ඕන. ඒ උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන නැති නිසා එයාව ලියන්න ඕන කමක් නැහැ. හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියීම ඒ ටිකේ හරි. මේ පළවෙනි පොයින්ට් එක. පළවෙනි පොයින්ට් එක විදිහට තමයි මම ගත්තේ ඩී උපශක්ති මට්ටමට කලින් එස් උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. අන් දැන් දෙන්න යන්නේ දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට ලියන්න ඕන කරන දෙවෙනි පොයින්ට් එක මොකක්ද කියලා කතා කරන්න තමයි යන්නේ. දෙවෙනි මේ ඩී උපශක්ති මට්ටම. හරි. ඩී උපශක්ති මට්ටම ගත්තට පස්සේ ඩී උපශක්ති මට්ටමේ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම ආකාර දෙකක්. මොකද්ද? ඩී උපශක්ති මට්ටමේ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම ආකාර දෙකක් තියෙනවා. අපි කියනවා පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් සහ අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා. මම ගන්නම් මෙහෙමනේ ඩී උපශක්ති මට්ටමනේ. අපි කතා කරා ඩී උපශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් ප්‍රිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි කියලා මම කියලා ඇති. නේ? ඩී උපශක්ති මට්ටමේ තියෙන පුළුවන් ප්‍රිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි කියලා ඇති. මෙන්න මේ පිරෙන්න පුළුවන් අප්‍රමිල ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවා. අපි මේකට කියනවා පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා. මම මේක ඉස්සරහට කතා කරන කොන්ඩම් යටතේ කාක්ෂික කියලා දෙයක් ගැන එකත් එක්කම පැහැදිලි කරන්න. දැන් අපි කාක්ෂික සටහන නෝමල් එකෙන් ඇන්දොත් මේවන් තියෙන මේක තේරුමක් නැතුව ඇති. හැබැයි මම නිකන් කියන්නම්. හරි. මෙහෙම ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. මේක අවුලන්නේ ඉස්සරහට කියලා දෙනවා. හරි. වැඩි ගණන් ගන්න එපා. හරි. මෙන්න මෙහෙම. හරි. 10 වලට D10 වලට තමයි අපි කියන්නේ පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම කියලා. D10 වලට තමයි අපි පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම කියලා කියන්නේ. හරි. D එහෙනම් D10 වලට නම් පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම කියන්නේ මුළුමනින්ම ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් නේ කියලා කිව්වා නම් එහෙනම් අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියන්නේ D5 වලට. D10 වලට අපි පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියනකොට මෙයාට අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියනවා. හරි. අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන ඩී උපශක්ති මට්ටමේ පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම සහ ඩී උපශක්ති මට්ටමේ අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීම. හරි. මේවා නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ ඉස්සරහට කතා කරන නිසා. 2 3 4 හරි. වැඩි ගණන් ගන්න එපා. ඉස්සරහට කතා කරමු. හරි. අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන එහෙනම් පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියන්නේ 3D10 වලට අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියන්නේ 3D5 වලට ඔය දෙක නම් මතක තියාගන්න වෙනවා. හරි මොකද? ඩී උපශක්ති මට්ටමේ පූර්ණ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියන්නේ 3D D10 වලට අර්ධ ස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියන්නේ D5 වලට. එහෙනම් දෙවනි පොයින්ට් එක මොකක්ද වෙන්න පුළුවන්ද? දෙවනි පොයින්ට් එක තමයි ඩී උපශක්ති මට්ටමේ මෙන්න මේ 3D10 හරි 3D5 මේ D10 හරි D5 රෙන්න. මෙන්න මේ D10 සහ D5 ඇරෙන්න අනිත් ඒවාට අපි කියනවා අස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා. මොකද 3D10 හා 3D5 ඇරෙන්න අනිත් ඒවාට අපි කියනවා සාමාන්‍ය අස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා. උදාහරණයක් විදිහට D3 ගත්තොත් ඒක අස්ථායී. D6 ගත්තත් ඒක අස්ථායී. ඒක අස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක්. ඩී උපශක්ති මට්ටම අස්ථායී ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියනවා. ඒ කියන්නේ
මේක 3D10 හරි 3D5 හරි ඇරෙන්න අනිත් ඒවාට අපි අස්ථා ඉලෙක්ට්‍රෝන පිරීමක් කියලා කියනවා. ඔන්න ඔය වගේ අස්ථා ඉලෙක්ට්‍රෝන පිරීමක් තියෙනකොට මොකද්ද දන්නවද කරන්නේ? ඊට පස්සේ තියෙන ස්තුප ශක්ති මට්ටමෙන් මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. මොකද සරලවම කිව්වොත් මෙන්න මේ වගේ අස්ථා ඉලෙක්ට්‍රෝන පිරීමක් තියෙනකොට ඒ අස්ථා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න මොකද්ද කරන්නේ? ස්තුප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. දැන් උදාහරණයක් විදිහට 3D10 කියලා ගන්නකො. මේකෙන් පස්සේ මෙයා 3D3 සහ 3D6 කියලා ගන්නකො. මේකෙන් පස්සේ ඉන්නවයි කියලා හිතන්නකො. ඔයා 4s9 තියෙන්නේ. හරි. 4s2 තියෙනවා. එතනින් ඔයා හිතන්න 4s 6 තියෙන්නේ. මේක අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් නේ. ඔව් මේක විතරක් ගන්නකො. හරි. 4s2 තියෙනවා කියලා. ඔන්න ඔය වගේ වෙලාවක දැන් 3D10 කියලා 3D3 කියලා කියන්නේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක්. 3D10 කියලා කියන්නේ පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම. 3D5 කියලා කියන්නේ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක්. 3D3 කියලා කියන්නේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක්. එහෙනම් මොකද්ද කරන්නේ? මෙන්න මේ 3D3 ඒ කියන්නේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඉලෙක්ට්‍රෝන පිරීමක් බවට පත් කරගන්න ස්තුප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ 3D3 ඉන්නේ. මෙන්න මේ මෙයාගේ ස්තුප ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න. එහෙනම් මොකද්ද කරන්නේ? මෙයා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන 3D5 බවට පත් වෙනවා. තේරුණා? අපි ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටිකක් ලිව්වට පස්සේ ඔක තේරෙනවා. එහෙනම් දෙවෙනි පොයින්ට් එක මොකද්ද වෙන්න ඕන? හරි. දෙවෙනියට වැදගත් වෙන කරුණ මොකද්ද වෙන්න ඕන? දෙවෙනියට වැදගත් වෙන කරුණ තමයි මම මේ හරියට ලියන්න. D උප ශක්ති මට්ටමේ මේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් පැවතියහොත් එය පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් බවට පත් කර ගැනීමට ස්තුප ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිදු කරයි. එහෙනම් මොකද්ද දෙවෙනි කරුණ වෙන්න ඕන? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕන කරන දෙවෙනි කරුණ තමයි දීප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තිබ්බොත් ඒ කියන්නේ 3D5 සහ 3D10 සහ 3D5 වලින් අනිත් ඒවා තිබ්බොත් දීප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තිබ්බොත් ඒක පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් බවට පත් කරගන්න ස්තුප ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටිකක් ලියලා බලමු. හරි. මම ගන්නවා රෝමින් CR 4 සහ මම ගන්නවා ඊට පස්සේ මේක 46. හරි. ඔන්න ඔය දෙකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා මම පෙන්නන්නම්. හරි. 24 නේ. 24 බයෙන් යන්නේ 1s2 හරි. 2s2 ඊට පස්සේ 2p6 ඊට පස්සේ 3s2 හරි. 3p6 ඊට පස්සේ මොකද්ද? 3p6 වලට පස්සේ 3d හම්බ වෙනවා. හැබැයි 3d හම්බුණාට 3d වලට කලින් කාට පිරුණාද? 3d වලට කලින් 4s වලට ඉලෙක්ට්‍රෝන පිරුණා. එහෙනම් 4s2 වලට පිරුණා. ඊට පස්සේ තමයි මෙයාට පිරෙන්නේ. මෙයාට කීයක් පිරුණාද? 24ක් නේ. දැන් මෙතන කීයක් තියෙනවද? 6යි 27ක් තියෙනවා. 24යි 24යි. හරිද? 24යි 24යි. හරි. දැන් ඔයාලට පේනවා මෙතන දීප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තියෙනවා. 3d4 කියලා කියන්නේ දීප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක්. මෙහෙම තියෙන්න පුළුවන්ද? බෑ. දීප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තිබ්බොත් ඒක පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් බවට පත් කරගන්න මෙන්න මේ ස්ථායි මෙන්න මේ ඊට පස්සේ තියෙන ස්තුප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් මේ OS ස්තුප ශක්ති මට්ටමේ මෙයාට මොකද්ද වෙන්න පුළුවන්? අර්ධද පූර්ණද? 3d5 වෙන්න පුළුවන්. මෙයාට වෙන්න පුළුවන් 3d5 වෙන්න පුළුවන්.
හරි 3d5 වෙන්න පුළුවන් 3d5 වෙලා අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් ගන්න පුළුවන්. එහෙම ගන්න නම් මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් ඕන. අන්න එහෙම මෙයා මෙන්න මෙයාගෙන් මොකද කරන්නේ? මෙන්න මේ සුභ ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගැනීම සිද්ධ කරනවා. එහෙම එකක් ගත්තට පස්සේ ඔයා මෙතන ලියන්න ඕන 3s2 3p6 ඊට පස්සේ 3d නෙමෙයි 3d4 නෙමෙයි 3d5 os1 කියලා. මෙහෙම ලියන එක වැරදි. මෙහෙම ලියන එක තමයි හරි. හරි. ඔන්න ඔහොම තමයි ලියවෙන්න ඕන. මොකද මෙතන අපි 3d4 තිනකොට මේක අස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්, අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක්. ඒක 3d4 එක අපිට 3d5 කළා පූර්ණ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න එක ඉලෙක්ට්‍රෝනයක් මැද ඒක අඩු ඉලෙක්ට්‍රෝනය සුභ ශක්ති මට්ටමින් ලබා ගැනීම සිද්ධ කරනවා. හරි. ඔක තමයි සරල. දැන් මෙතන 46 ගත්තත් ඒ විදිහටම තමයි ලියාගෙන ගිහිල්ලා සරල විදිහට සුභ ශක්ති මට්ටමේ තියෙනවා. මෙතන පූර්ණ එකක් සෙට් වුණොත් උදාහරණයක් විදිහට ගන්නකො D9 එකක් වගේ හම්බුණා කියලා D8 එකක් D8 එකක් වගේ හම්බ වෙලා එකක් ඉතුරුන මෙතන සුභ ශක්ති මට්ටමේ කීයක් හරි තිබ්බොත් සුභ ශක්ති මට්ටමේ දෙකක් තිබ්බොත් මොකද කරන්නේ? අට 3d10 කියලා ගන්න පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කරගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? මේ දෙන්න මේ දෙක මෙයා අරගෙන D10 බවට පත් වෙනවා. එතකොට සුභ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන මුකුත් නැති නිසා ඒක ලියන්න ඕන කමක් නැහැ. ඔන්න දෙවෙනි කරුණ. හරිද? පළවෙනි කරුණ මොකද්ද? පළවෙනි කරුණ ආයෙත් කිව්වොත් පළවෙනි කරුණ තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ඕන කරන D උප ශක්ති මට්ටමට කලින් S උප ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ ඕන කරන කරුණ විදිහට ගන්න පුළුවන් අපිට මොකද්ද? ඊළඟ කරුණ විදිහට ගන්න පුළුවන් D උප ශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තිබ්බොත් ඒක පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් බවට පත් කරගන්න S උප ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. හරි. හරි. ඔයාට ඕන කරන අන්තිම දේ තමයි කොහොමද අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කියන එක. එතකොට තුන්වෙනි කරුණ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කොහොමද කියන එක. හරි. අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කියලා මහ ලොකු දෙයක් ඕන කරන්නේ. හරි. මම උදාහරණයක් ගන්න. Fe කියලා කියන්නේ 26නේ. අපි ඔක ලියමුකෝ පුරුදු වෙන්නත් එක්ක 1s එකක් 26නේ තියෙන්නේ. ඊට පස්සේ 2s 2 වලට පිරුණා. හතරක් හරි. 26ක් තියෙනනේ. ඊට පස්සේ පිරෙන්නේ කාටද? 2p වලට. 2p වලට කීයක් පිරෙන්න පුළුවන්? 2p 6ක් පිරෙන්න පුළුවන්. දැන් 10ක් හරි. ලොකු විඩක් තිබ්බා 3s2. ඊට පස්සේ 3p 6. ඊට පස්සේ 3d තියෙනවා. හැබැයි 3d වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ නැහැ. 3d වලට කලින් කාට ඉලෙක්ට්‍රෝන පිරෙන්නද? 3d වලට කලින් 4s වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. 4s වලට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි 3d වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් 4s වලට 2 වලට පිරුණා. එතකොට මෙතන තියෙන 20යි. මෙතන 4ක් දාන්න පුළුවන්. 24යි. 24යි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 24යි. හරි 26ක් තියෙනවනේ. 26ක් තිබුණේ මෙහෙම ලියන්න බෑනේ. 26ක් තියෙනවා. හරි. 3d6 විදියට. හරි 26ක් තියෙනවා. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලට පේන්න පුළුවන් මේකත් ඉතින් අස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නේ. මෙයා ඉතින් පූර්ණ හෝ අර්ධ එක මෙයා අර්ධ කරගන්න බෑනේ. අර්ධ නම් පිට කරන්න වෙනවා. හරි. අපි කතා කරේ ලබා ගන්න එකක් ගැන විතරයි. හරි. දැන් මෙතන 3d10 වලට එකක් පිට එහෙම 3d16 එකට ආර මෙහෙන් දෙකක් අරගෙන 3d8 නේ වෙන්නේ. ඒත් අස්ථායි කරගන්න බෑනේ. ඒක නිසා වාඩි වෙන්න. හරි. පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න පුළුවන් නම් විතරක් ඉලෙක්ට්‍රෝන අරගෙන ඒක පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න. නැත්නම් ඉතින් එහෙම කරන්න යන්න එපා. හරි. මෙන්න මේක තමයි අපිට ලැබෙන්නේ. හරිනේ. දැන් අපිට මොකක්ද ඕන කරන්නේ? අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට අපිට ඕන කරන්න මෙච්චරයි. මම ගන්න Fe2+ ගන්නම්කෝ. 2+ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා නම් පිට කරන්නේ කොහොමද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුලින්ම පිට කරන්නේ කාගෙන්ද කියන එක. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. හරි. සාමාන්‍යයෙන් පිරෙන්නේ කොහොමද? D උප ශක්ති මට්ටමට කලින් S උප ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. ඒ කියන්නේ S උප ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි D උප ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අපි කතා කරන්නේ 4s වලට ඉල්ල පස්සේ තමයි D උප ශක්ති මට්ටම 3D වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. අන්න ඒ පිළිවෙලටම තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පිරෙන පිළිවෙලටම තමයි ඉලෙක්ට්‍රෝන පිටවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ 4s වලට ඉලෙක්ට්‍රෝන 4s වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා පස්සේ තමයි 3D වලින් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. පිරෙන පිළිවෙල මොකද්ද?
S උපශක්ති මට්ටම D උපශක්ති මට්ටමට කලින් S උපශක්ති මට්ටමට පිරෙනවා. ඒ කියන්නේ S උපශක්ති මට්ටමට පිරලා පස්සේ තමයි D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ පිළිවෙලටම තමයි ඉවත් වෙන්නේ. ඒ කියන්නේ S උපශක්ති මට්ටමේ මුලින්ම ඉවත් වෙලා පස්සේ තමයි D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් තුන්වෙනි පොයින්ට් එක විදියට ඔයාට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනකොට ඉවත් වෙන්නේ පෙරණ පිළිවෙලටම. ඒ කියන්නේ S උපශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා පසුව D උපශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිදු වෙනවා. එහෙනම් මොකද්ද මෙතනින් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේදී ඔයා ලියා ගන්න. ඉවත් වීමේදී ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේදී පළමුව S උපශක්ති මට්ටමින් S උපශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ඉවත් වී ඉන්පසුව D උපශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිදු වේ. වරහන් ඇතුලේ පෙරණ පිළිවෙල තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. එහෙනම් 2+ නේ දෙකක් ඉවත් වෙන්න බෑ. S උපශක්ති මට්ටමේ ඉවත් වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? OS මේ OS2 එක මේ ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කරලා දාන්න. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කරාට පස්සේ ඔයාලට ලැබෙනවා 1s2 මේ විදිහටම ලියලා අන්තිමේදී 3D වලින් ඉවරයි. මොකද මෙහාගේ ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් වෙලා ගියානේ. රයිට්. එහෙනම් ඔයාලට අන්තිමටම කියන්න තියෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඕන කරන තියරි කෑලි තුනයි. මොකක්ද මේ තියරි කෑල්ල තුන? පළවෙනියට ඔයා පළවෙනි තියරි කෑල්ල තමයි මොකද පළවෙනි තියරි කෑල්ල D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ D උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිරෙන්න පොඩි D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් S උපශක්ති මට්ටමට D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. ඒ කියන්නේ S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා D උපශක්ති මට්ටමට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. තවත් හොඳට කිව්වොත් 4s වලට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ වගේම තමයි OS එතනින් එහාට 5s වලට ගත්තොත් 5s වලට ඉලෙක්ට්‍රෝන පිරලා ඊට පස්සේ තමයි 4D වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. මේක තමයි පළවෙනි කරුණ. හරි. D උපශක්ති මට්ටමට කලින් S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එහෙනම් නැත්නම් අපිට කියන්න පුළුවන් S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ කියලා. දෙවෙනි පොයින්ට් එක විදියට අපිට ගන්න පුළුවන් මොකද D උපශක්ති මට්ටම ගත්තට පස්සේ D උපශක්ති මට්ටමේ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම දෙකක් තියෙනවා 3D10 මේක පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් ඊට පස්සේ තියෙනවා අපේ D5 එක මේක අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් මෙන්න මේ වගේ පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීමක් තියෙනකොට තියෙනවා නම් අපිට මෙහෙම කරන්න පුළුවන් මේ D10 හැර 3D10 හා 5 හැරෙන්න අනිත් ඒවා කියන්නේ D4 තියෙන්න පුළුවන් D3 D6 වගේ ඔය D6 වගේ ඒවට අපි කියනවා D උපශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම. ඔන්න ඔය වගේ D උපශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම තියෙනකොට මොකද්ද වෙන්නේ? මේක ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තා 4D 3D ගත්තොත් 3D මෙතන අපි ගමුකෝ 3D9 ගන්නම්කෝ 3D9 අරගෙන 4s මං ගන්නම් 3D9 අරගෙන 4s2 ගත්තොත් මොකද්ද වෙන්නේ? මෙතන අපිට ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන 3D10 කරගෙන මොකක් වෙන්න පුළුවන්ද? පූර්ණ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදා ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්නේ? මෙයා 3D10 වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන 4s1 බවට පත් වෙනවා. එහෙනම් දෙවෙනි කරුණ විදිහට ගන්න පුළුවන් S උපශක්ති මට්ටමේ අස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉලෙක්ට්‍රෝන පිරීමක් තිබුත් ඒක පූර්ණ හෝ අර්ධ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරගන්න මොකද කරන්නේ? S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ කරනවා. තුන්වෙනි කරුණ විදිහට අපි කිව්වේ අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන එක ගැන. හරි. අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මම කිව්වා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ මොන පිළිවෙලට? ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙලටම. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරලා පස්සේ තමයි D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ විදිහටම තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිද්ධ වෙන්නේ අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට. හරි. මුලින්ම S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා පස්සේ තමයි D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. ඔන්න ඔය ප්‍රධාන තියරි කරුණු ටික තමයි ඔයාලට ඕන කරන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න.